අපි attention seekers කියන එක බැලුවොත් ඔයා හොඳටම කාලා ඉන්න වෙලාවක මං ඔයාට තව කෑමක් දුන්නොත් ඔයා කන්න බලනවද? ලොකු මේකකට යන්නේ නැහැ. මොකද ඔයාට already කෑම කාලා වගේ බඩ පිරලා තියෙනවා. හැබැයි ඔයාට හොඳටම බඩගින්න ඉන්න වෙලාවක ඔයා කන්නේ නැති කෑමක් තිබ්බත් ඔයා try කරනවා මේක කාලා හරි මගේ බඩ පිරෙයිනේ කියලා. right? ඒතර අපි හැමෝම අපේ අවශ්‍යතා fulfill වෙලා නම් අපි ආයි ඒක හොයා යන්නේ නැහැ. හැබැයි අපිට අවශ්‍යතාව ෆුල්ෆිල් වෙලා නැත්නම් තමයි අපි ඒක හොයා යන්නේ. ඒතර ගොඩාක් වෙලාවට අපිට අවධානය හම්බ නොවුනහම ඒක මේ මොහොතේ හම්බ වෙන අවධානය නෙවෙන්න පුළුවන්. පොඩි කාලේ ඉඳලා මේ වෙනකම් මම ගත කරපු මගේ ජීවිත කාලය ඇතුළත මට ලොකුවට මිනිස්සුන්ගෙන් අවධානය හම්බුනේ නැත්නම් පවුලෙන් මගේ යාළුවන්ගෙන් සමාජයෙන් අන්න ඒ වගේ අවස්ථාවක මම try කරනවා අවධානය හොයාගන්න. එතකොට තමයි ගොඩාක් වෙලාවට ඔය attention seekersලා බිහි වෙන්නේ. ඒක වැරදි කියලා අපිට අයින් කරන්න බෑ. මොකද ඒක හම්බ වෙච්ච නැති නිසානේ ආයෙක හොයන්නේ.